මනසට කඳුළු හෙලන්නේ ඒ කාලේ ඔබ මහත කීවේ සිනාසෙන් වැනි වමරනාදේ ඇසෙන මානේ මගේ ස්තිහා බලා आई ऐसी रात है जो Magihite sonuruma etang belme renunu kelme ay matagim makui mangketede හරි අපි එදලා අපේ අද දවසේ ප්ලේලිස්ට් එක. ඉතින් මේ ප්ලේලිස්ට් එකේ තියෙන ඕනම සෝං එකක් ඔයගොල්ලන්ට පුළුවන් ඉල්ලන්න අපිට කතා කරන්න 4394444 කියන නම්බරයකට හරි 4394466 කියන නම්බරයකට හරි 7780ට SMS කරන්න පුළුවන් කියන එකත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලන්ගේ SMSs දැන්ම අපිට සෙන්ඩ් කරන්න. විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. ඔටෝවිෂන්. ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන ප්‍රෝග්‍රෑම් එකක් මම හිතන්නේ ඔටෝවිෂන් කියන්නේ. හෙට ඉඳලා ඔටෝවිෂන් අලුත්ම මුහුණුවරකින් වෙනස්ම විදිහකට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හෙට රාත්‍රී 10:30ට සජීවීව ඔටෝවිෂන් විකාශය වෙනවා. ඉතින් හැම සෙනසුරාදාකම මේ විදිහට ඔටෝවිෂන් සජීවීව විකාශය වෙන ඔයගොල්ලෝ වෙනුවෙන් ඔයගොල්ලන්ගේ වාහන ගැන තියෙන ප්‍රශ්න ඕනම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට විසඳ ගන්න පුළුවන් ඔටෝවිෂන් එකට කෝල් කරලා. ඉතින් ඒ ප්‍රශ්න ගැන දැනගන්න කතා කරන්න වාහන වලට ආදරය කරන ඔයාලා වෙනුවෙන් මේක හොඳ අවස්ථාවක් වේවි. ඒ වගේම ලංකාවේ ප්‍රථම වතාවට හරිම වෙනස් දෙයක් සිද්ධ වෙන්න යන්නේ. ඔයාලා ආදරය කරන තරු කැමති නේද දැනගන්න මේ තරු වලට හොඳටම වාහන එලවන්න පුළුවන් කාටද කියලා, හොඳටම වාහන ගැන දැනුවත් තියෙන කාටද කියලා, ෆාස්ට්ම කවුද කියලා දැනගන්න කැමති නේද? ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට ඔයගොල්ලෝ ආදරය කරන තරු අතර ගෝකාට් තරගයක් පවත්වලා තරු ගෙන්නලා ඒ තරු අතරින් කවුද ෆාස්ට්ම කියලා ඔයගොල්ලන්ට බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් හෙට දිනේදී එන්නේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන්නේ ඉරාජ් සහ පේෂල් කියන දෙන්න තමයි. ඒ දෙන්න අතර තමයි මේ තරඟය තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ සඳහා ඒක බලන්න අවස්ථාව තියෙනවා. අමතක කරන්න එපා. හෙට රාත්‍රී 10:30ට තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඉතින් එකතු වෙන ඔටෝවිෂන් එකත් එක්ක කියලා මතක් කරනවා. අපි ඔයාලට ගොඩක් ආදරේ. ඉතින් අපි ඊළඟට යන්නේ අපේ සිරිස රේඛාවේ නිව් රිලීස් එකට. මේ තමයි ජයශ්‍රීලාගේ අලුත්ම සින්දුව. අපි බලමු. සීතල දුක්බර මගේ ලොව සඟවන්නට බැරි දියවි අපේ ලොව ඉන්න
වෙන්නම් සිප ගන්නම් සීනේ ලියන තුරා තනි වෙන්නම් අපි දැක්කේ ඔටෝ විෂන් ගැන තමයි. ඉතින් අමතක කරන්න එපා හෙට රාත් 10:30ට බලන්න ඉරාජ් සහ තේෂල අතර මොකද්ද සිද්ධ වුනේ කියලා. එදෙනා කවුද ෆාස්ට්ම ගියේ කියලා ඔයගොල්ලෝ හිතන්නේ? මගේ හිතේ නම් කෙනෙක් ඉන්නවා. ඉතින් මම කියන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ බලන්න කවුද ෆාස්ට් යන්න පුළුවන් කෙනා කියලා, කාටද හොඳටම ඩ්‍රයිව් කරන්න පුළුවන් කියලා. ඉතින් බලන්න මේක ගොඩක් විනෝදාත්මක ගොඩක් වෙනස් දෙයක් වෙයි. මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට සිද්ධ වෙන දෙයක්. ඔයාලා ආදරය කරන තරු අතරින් කාටද හොඳටම ඩ්‍රයිව් කරන්න පුළුවන්, කවුද ෆාස්ට්ම කියලා බලන්න තියෙන හොඳම අවස්ථාවක් මේක. ඉතින් අමතක කරන්න එපා හෙට රෑ 10:30ට අපිත් එක්ක එකතු වෙලා සිරසත් එක්ක එකතු වෙලා ඔටෝ විෂන් බලන්න. මේක ගොඩක් වෙනස් දෙයක්. හරි. අපි ඊළඟට යන්න හදන්නේ ඔයගොල්ලෝ ආදරය කරන තවත් ගීතයකට නොයල් රාජ්ගේ දුක වැඩි තරමට කියන සින්දුව. අපි බලමු. තරමට කඳුළු හෙලන්නට මෙත තවමත් විවර වෙලා කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් නැත් වෙලා හැඟ වෙන නෙතඟට තරවටු කෙරුවට කඳුලැල් මෑ නතර වෙලා හැමදාමත් රිදවන්නට ඔබගේ ඇත් වෙලා වෙනසක් නැහැ මගේ සිහිනේ තාමත් මල් පිදි දෙන්නේ ඇවටුණු මේ හිත මාගේ තනි වුණු බව නෑ දන්නේ මුළු යහන පුරා විඳි සුවඳ පවා නැත දුක විතරක් නිතිරි වෙලා දුක වැඩි තරමට කඳුළු හෙලන්නට මෙත
තවමත් විවර වෙලා කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා හැඳ වෙන නෙතඟට කරවටු කෙරුවට කඳුලැල් නෑ නතර වෙලා හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඈත් වෙලා කඳුලක් ගානේ ඔය රුවමයි සිහි වෙන්නේ මට නොලැබුණු බිසිනේ දිනකුගේ බව නෑ දැනුනේ ජීවිතය පුරා පැතුම් මකා ඔබ දුක විතරක් උරුම කළා දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නිත තවමත් විවර වෙලා කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා හැඳ වෙන නෙතඟට කරවටු කෙරුවට